ඔබ අහලා තියෙනවද දන්නේ ගුත්තිල විමානවත්තුව කියලා විමානවත්තුවක් තියෙනවා. ඒ විමානවත්තුවේ තියෙනවා ලස්සන දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. දෙව් පිරිවර සමග. ගුත්තිල පඬිතුමා එතුමගෙන් අහනවා ඔබ මනුස්ස ලෝකේ ගොඩාක් පින් කරපු කෙනෙක් වෙන්න ඇතිනේ. ඊට පස්සේ කියනවා පඬිතුමනි මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ ගමක හිටපු තරුණයෙක්. අපේ ගම හරහා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රමණයන් වහන්සේ නම පුත්‍රී ස්වාමීන් වහන්සේ නමක් වැඩියා. මං ඒ ස්වාමීන් වහන්සේට ආරාධනා කළ ස්වාමීනි අනේ මොහොතක් ඉන්න ඔබ වහන්සේ මේ ශාලාවේ කියලා අම්බලමකාරී උන්වහන්සේ වෙන වඩා ඉඳවලා මුළු ගමටම ගෙඩිය ගහලා කෑ ගහලා කිව්වා බණ අහන්න වරිල්ලා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේට ධර්ම දේශනා කරන්න ආරාධනා කරලා අර එන මිනිස්සුන්ට බණ අහන්න ඔයාලත් එන්න ඇතුළට යන්න කියලා අර මිනිස්සු ඔක්කොටම බණ අහන්න සැලසුවා. මෙයා බණ අහලා නැහැ. ඒ මෙයා ඕගනයිසින්. එක වතාවක් මිනිස්සුන්ට බණ අහන්න සලස්සපු පින්බලෙන් බුද්ධාන්තරයක් දෙව්ලෝ.